ශ්‍රී ලංකා මහ බැංකුවේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා බඳවා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේක ලොකු අවස්ථාවක්. බැංකු රැකියාවකින් තමන්ගේ වෘත්තිමය ජීවිතය ආරම්භ කරන්න ප්ලෑන් කරගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ඔයාට වටිනම අවස්ථාවක්. ඒත් එක්කම ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක්ක ඔයාගේ ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ ඔයාට ස්ථාවර රැකියාවකට යන්න වගේම පුහුණු කාලය ඇතුළත හොඳ වැටුපක් ලබා ගන්නත් මේ සෙන්ට්‍රල් බැංක් එකේ ට්‍රේනි බැංක් ඇසිස්ටන්ට් කියන තනතුරෙන් ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් ඉතින් මේ වටින අවස්ථාව මගහැර ගන්න එපා. ඔයාට සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තනතුර සඳහා අයදුම් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු මේ තනතුරට ඇප්ලයි කරන්න ඔයාට තියෙන ඕන ක්වොලිෆිකේෂන් මොනවද? වයස් සීමාව කොහොමද? වැටුප කොහොමද? මේ කියන සියලුම තොරතුරු අපි දැන් කතා කරමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ සෙන්ට්‍රල් බැංක් එකේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා ඔයා අයදුම් කරන්න ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරොතින් මේකෙදී යාලේ ඉල්ලලා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවම සුදුසුකම තමයි සබ්ජෙක්ට් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් 6න් 5කට අඩුම B සාමාර්ථ තියෙන්න ඕනි. ඒ B සාමාර්ථ අතරින් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕනි ගණිතය සහ ඔයාගේ ප්‍රධාන භාෂාව අන්තර්ගත වෙන්න ඕනි. අනිවාර්යයෙන්ම ඒ දෙකට B පාසස් තියෙන්න ඕනි. ඒත් එක්කම ඉංග්‍රීසි භාෂාව සඳහා C පාස් එකක් යාලා ඉල්ලනවා. ඉතින් සබ්ජෙක්ට් 6න් අනිවාර්යයෙන්ම 5කට B සාමාර්ථවත් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඉංග්‍රීසි වලට C පාස් එකක් අවමේ තියෙනවා නම් ඔන්න ඔයා පළවෙනි ස්ටෙප් එක හරි මේ තනතුර සඳහා අයදුම් කරන්න. ඒත් එක්කම අපොස උසස් පෙළ විභාගයේ ඔයාගේ ප්‍රධාන සබ්ජෙක්ට් තුනට අඩුම B පාසස් 3ක් තියෙන්න ඕනි. එයාලා කියනවා including general English කියලා. general English එකේ පාස් එකත් එයාලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක එයාලා ඉල්ලන්නේ පළමු වර විභාගයට පෙනී සිටීමෙන්. ඒ කියන්නේ එක්වරකදී උසස් පෙළ විභාගයට පෙනී සිටලා ඒකෙදි B සාමාර්ථ 3ක් අවම අරගෙන තියෙනවා නම් ඔන්න එයා සුදුසුකම් ලැබෙනවා. ඒත් එක්කම අප සාමාන්‍ය පෙළ විභාගෙත් එහෙමයි එකවරකදී තමයි ඔයා සබ්ජෙක්ට් 6ක් අඩුම පාස් වෙලා ඒකෙන් 5කට B සාමාර්ථ නෝන. ඒත් එක්කම ඉංග්‍රීසි වලට C සාමාර්ථයක් තියෙන්න ඕනි කියලා කියන්නේ එක්වරකදී. ඉතින් මේක තමයි අධ්‍යාපන සුදුසුකම් ප්‍රදාන වෙන්නේ. ඉතින් මේ දෙකම ඔයා හරිනම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් සමහරවිට ඔයාට මේ කියන රිසල්ට් වලට වඩා හොඳ රිසල්ට් එකක් තියෙන්න පුළුවන්. එහෙනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒජ් ලිමිට් එක ගොඩක් වැදගත්. ඒජ් ලිමිට් එක ගැන කතා කරොතින් ඔයාට පේනවා අවුරුදු 18 තමයි අඩුම වයස් සීමාව. ඒත් එක්කම 18ත් 22ත් අතර අයට තමයි මේ තනතුර සඳහා ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට අවුරුදු 18ට වැඩිය එක දවසක් හරි අඩු නම් සහ 22ට වඩා එක දවසක් හරි වැඩි නම් මේකට ඇප්ලයි කරන්න එපා. ඉතින් ඔයාට අවුරුදු 18ට වඩා දවසක් හරි අඩු නම් සහ අවුරුදු 22ට වඩා දවසක් හරි වැඩි නම් මේකට ඇප්ලයි කරන්න එපා. ඉතින් ඔයාට මෙතන පේන්නේ මේ 2025 5/23 කියලා. මොකද මේක කලින් ඇප්ලිකේෂන් එකක් යාලා කලින් දාපු එකක් තමයි නැවත සැරයක් දාලා තියෙන්නේ. ඒ නිසා ඔයාට 18ට වඩා අඩු නම් සහ 22ට වඩා වැඩි නම් මේ වෙද්දි මේකට ඇප්ලයි කරන්න එපා කියලා මතක් කරනවා. ඒත් එක්ක මේ තනතුර සඳහා බඳවා ගන්න අපි දන්නවා ගවර්න්මන්ට් තනතුරකට ඇප්ලයි කරනකොට තරංග විභාගයක් තියෙනවා. මේ තනතුර සඳහාත් ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන ඒ තනතුර සඳහා බඳවා ගන්නත් ඔයාට එක්සෑම් එකක් තියෙනවා. එතෙන්දී ඔයාට මෙතන පේනවා ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියලා තියෙනවා. ඊට පස්සේ නියුමරිකල් ස්කිල් තියෙනවා. කම්ප්‍රහෙන්ෂන් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ සබ්ජෙක්ට් තුනට අදාළව තමයි එක්සෑම් එක තියෙන්නේ. ඔයාට පැය බැගින් මේ හැම පේපර් එකකටම ලැබෙනවා. ඉතින් ජෙනරල් ඉන්ටෙලිජන්ස් ඔයාගේ සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ පේපර් එකක්. ඊට පස්සේ නියුමරිකල් ස්කිල් ඔයාගේ සංඛ්‍යාත්මක කුසලතාවය මැන බැලීමේ ස්කිල් එකක් තහ කම්ප්‍රහෙන්ෂන් කියන්නේ ඔයාගේ අවබෝධය මැන බැලීමේ පරීක්ෂණයක් තියෙනවා. ඒත් එක්කම මෙයාලා සඳහන් කරලා තියෙනවා එතන යටින් සිංහල ඉංග්‍රීසි තමිල් කියලා මීඩියම් තුනක්. ඔයා ඉතින් ඇප්ලයි කරනකොට ඔයා විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන භාෂාව සඳහන් කරන්නේ. මේ භාෂාවෙන් තමයි ඔයාට පේපර් එකේ එන්නේ. ඉතින් ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයා ඇප්ලයි කරද්දී ඔයාගේ ලැන්ග්වේජ් එක මොකක්ද කියන දේ සඳහන් කරන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මූලිකම
සුදුසුකම් ටික වගේ අධ්‍යාපන සුදුසුකම් සහ විභාගය සඳහා එන්නේ මොනවද සහ විභාගයට තියෙන සබ්ජෙක්ට් මොනවද කියන කාරණා ගැන. ඉතින් ඔයාලට මේකට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් මේ එක්සෑම් එකට. ඒ සඳහා ඔයා යන්න ඕනි www.donest.lk කියන වෙබ්සයිට් එකට. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ එයාලගේ තියෙනවා our services කියලා එකක්. අන්නේ our services යටතේ online application recruitment exams කියලා තියෙනවා. අන්න ඒක යටතේ ඔයාට මේ එක්සෑම් එක සඳහා online apply කරන්න පුළුවන්. ඉතින් ඔයා ඉක්මනින්ම මේ තනතුර සඳහා සුදුසුකම් තියෙන කෙනෙක් නම් apply කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම ඊළඟට අපි කතා කරෝතින් ඉතාම වැදගත් දෙයක් යාලා සඳහන් කරලා තියෙනවා. ඔයා චුට්ටක් මේක බලනවා නම් පහළට එන්න. පහළට ආවට පස්සේ එයාලා කියලා තියෙනවා මේ තනතුරට ඔයා සුදුසුකම් ලැබපු කෙනෙක් නම් ඔයාට අවුරුදු 2ක ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් වටින ට්‍රේනින් පීරියඩ් එකක්. ඔයාට ගොඩක් දේවල් ගන්න එක්ස්පීරියන්ස් ගන්න වගේම අවුරුදු 2කට පස්සේ හොඳ තනතුරකට යන්න ස්ථිර තනතුරකට යන්න මේක හේතු වෙනවා. ඒත් එක්කම අවුරුදු 2ක කාලය පුරාවට ඔයාට ගෙවීමක් සිද්ධ කරනවා. ඒ ගෙවීම රුපියල් 65000ක මන්ත්ලි පේමන්ට් එකක් එයාලා දෙනවා මේ ට්‍රේනින් පීරියඩ් එකේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට කියවලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ එයාලා සඳහන් කරලා තියෙනවා ඊළඟට මේ ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ ඔයාලට ඊළඟ තනතුර සඳහා සුදුසුකම් ලැබෙනවා කියලා. ඉතින් මේ හරහා ඔයාට ඉහළටම යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ තනතුර සඳහා ඉහත කියපු සුදුසුකම් ඔයාට ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙනවා නම් මිස් කරගන්න එපා. ගොඩක්ම වැදගත් වෙනවා. මොකද ඔයාට ඔයාගේ වෘත්තිමය ජීවිතේ ඉහළ තලයකට යන්න ඔන්න හොඳ අවස්ථාවක් සෙන්ට්‍රල් බැංක් එකේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර. ඉතින් මෙන්න මේ ටික තමයි ප්‍රධානම දේවල් ටික. තව අද කන්ඩිෂන්ස් කියලා තියෙනවා. ඔයාට උනම් කියලා බලන්න පුළුවන්. ඉතින් ප්‍රධානම විදියට මෙන්න මේ ටික ඔයා කම්ප්ලීට් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තනතුර සඳහා ඇප්ලයි කරන්න යන්න එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම කියුවා වගේ our services යටතේ යාලා තියෙනවා මේකට ඇප්ලයි කරන්න ඕන විදිහ සම්පූර්ණ ගයිඩ්ලයින් එක. එතනින් ඔයා ඇප්ලයි කරන්න. ඇප්ලයි කරද්දී ඔයා එක්සෑම් එකට මුහුණ දෙන භාෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ භාෂාවෙන් තමයි පේපර් එක එන්නේ. ඊට අමතරව ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ තනතුර මිස් කරගන්න එපා. සෙන්ට්‍රල් බැංක් එකේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් ඔයාට ලොකු පාත් එකක් තියෙයි මේ තනතුර සඳහා ඔයා සුදුසුකම් ලැබුවොත්.